2025 ඔක්තෝබර් මාස 15 වෙනි දින පස්වරු 3:30ට මහා විහාර වංශික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්යාණ සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවට වසර 170ක් පිරීම නිමිත්තෙන් විශේෂ ගෞරවනාව පිරිනැමීම පිළිබඳ විශේෂ රැස්වීම මහා විහාර වංශික कोट्टे श्री कल्याणी सामग्री धर्म महासंघ सभाවට අයත් ඓතිහාසික උපෝසථාගාරය තුලටයි ඔබ අප සියලු දෙනාම මේ රැස් වී සිටින්නේ. අපේ මහා සංඝ සභාවට වසර 170ක ඉතිහාසයක් තිබෙනවා. 19 වෙනි සියවසේ ලංකාවේ වැඩ සිටි කීර්තිදර මාහිම්පාණන් වහන්සේලා 5 නමකගේ මූලිකත්වයෙන් රාජ්‍ය වර්ෂ 1855 දී තමයි අපේ මහා සංඝ සභාව ආරම්භ වුණේ. අපේ සංඝ සභාව තමයි ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ තවත් විදිහකින් කියනවා නම් ලංකාවේ අගනුවර පිහිටා ඇති එකම සංඝ මූලස්ථානය. 1980 ජූනි මාස 13 වෙනි දින පැවැත්වූ ලබුගම ශ්‍රී ලංකානන්ද මහානායක මාහිමියන්ගේ পদවි ප්‍රාප්ත අක්ති ප්‍රත්‍ය ප්‍රදානෝත්සවයේදී අප මහා සංඝ සභාව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ උපදේශක සංඝ සභාව වශයෙන් සැලකීමේ අවශ්‍යතාව අප රටේ පළමු විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා විසින් පෙන්වා දුන්නා. ඉතින් අප කෝට්ටේ සංඝ සභාවේ අපි බලාපොරොත්තු වෙනවා මේ වැඩේ ඉන්න මේ සම්මානලාභී හාමුදුරුවෝ ඇතුළු අපේ සංඝ සභාවට අයිති සියලු හාමුදුරුවෝ තව තවත් සංඝ සභාවේ කටයුතු වලට සම්බන්ධ වෙමින් සංඝ සභාවේ අභිවෘද්ධි අපේක්ෂා කරමින් තම තමන්ගේ ශිෂ්‍ය බාලාදීන් හොඳට රැකබලා ගනිමින් අපිට අයිති විහාරස්ථාන තව තවත් දියුණු කර ගැනීමෙන් කටයුතු කරන්නට ඔබ වහන්සේලා වෙත පිරිනමනු ලබන මෙම ගෞරව සම්මාන ඔබ වහන්සේලාට ඉදිරි කාලය තුල ශක්තියක්ම වේවා ධෛර්යයක්ම වේවා අප සංඝ සභාව විසින් සිදු කරන ආශිර්වාදයක්ම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.